වාහනත් දැන් සෑහෙන ප්‍රමාණයකින් පල්ලෙහාට යනවා. වාහන මිල අඩු වෙන සත්‍ය වශයෙන්. ඇත්තටම අඩු වෙලා තියෙනවා. ලක්ෂ 10ක් 15ක් විතර. ඉතින් ප්ලේ එකක් අපි 250ට 55ට ගිය එක අද 235ට වගේ අඩු වෙලා තියෙනවා. ජපානයේ වැඩිපුරම විලදපොලේ කලම් වෙන්නේ මොකක්ද වාහන. Toyota Race එක, Yaris එක, LC300 එක, Prado එක තමයි විකිරෙන්නේ. නම්බර එකට විකිරෙන්නේ SUV එක හැටියට සැලකන්න පුළුවන් වෙසල් එක. මේ වනකොට ලංකාවේ ප්‍රසිද්ධම වාහන හතරට Toyota Race එක, ඒ වගේම Toyota Yaris, Daihatsu TAF G එක, Honda Vezel එක අයත් වෙනවා. ඉතින් මේ වාහනවල දැන් මාස 6කට 4කට කලින් මිල ගණන් නෙවෙයි දැන් වෙති ගොඩක් මිල ගණන් අඩු වෙලා තිබෙනවා. Honda Vezel එකේ එහෙම ලක්ෂ 15ක් 20කින් විතරම අඩු වෙලා තිබෙනවා. මේ වනකොට අලුත් වාහන ආනයනය කිරීමට ආරම්භ කළ මාස 8කට වඩා වැඩි කාලයක් ගත වීමත් එක්ක සල්ලි තියන අය වාහන අරගෙන ඉවරයි. දැන් අලුත් වාහන වලට වගේම පරණ වාහන මිලදී ගැනීමටත් ලොකු ඉල්ලුමක් නැහැ. ඉල්ලුම අඩු වීමත් එක්ක ජපාන් ඔක්ෂන් වල ලොකු තරඟකාරීත්වයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ දවස්වල. ඉතින් ඒකත් එක්ක අඩු මිලට ලංකාවට වාහනයක් පහසුවෙන්ම ගෙන්වා ගන්න පුළුවන්. අපි පාරට බැස්සාම අලුත් වාහන තොගයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මාස 6කට කලින් අලුත් වාහන විකුණන මිල නෙවෙයි දැන් වෙද්දි විකිනන මිල. අපි මුලින්ම බලමු දැන් යන මිල ගණන්. Toyota Race කියන්නේ ගොඩක්ම ලංකාවේ ප්‍රසිද්ධ මෝටර රථයක්. මේකේ 1000cc 1200cc ඒ වගේම හයිබ්‍රිඩ් version එකකුත් එනවා. මේකේ 1000cc G grade එකක් අපිට මිලදී ගන්න පුළුවන් උනේ ලක්ෂ 135කට වගේ. නමුත් දැන් වෙද්දි ලක්ෂ 120ක් ඒ කියන්නේ ලක්ෂ 15කට වඩා වැඩි මුදලක් අඩු වෙලා තිබුණා. මේක විශේෂම කාරණාවක්. ලක්ෂ 15කින් විතර මිල එකපාරට අඩු වුණා කියන්නේ මාස 2-3ක් ඇතුළත කලින් කට්ටිය ගත්තා නම් ලක්ෂ 135ක් දීලා නැත්නම් ඊටත් වඩා වැඩි මුදලකට විකුණුණා සමහර සේල් වල. ඉතින් ඒ වගේ කට්ටියට දැන් බලද්දි අපරාධ කියලා හිතෙන්න පුළුවන්. සමහරට යාලා ෆිනෑන්ස් එකක් වගේ ගෙවනවා නම් මේක ලොකු පාඩුවක්. මේ තියෙන Toyota Yaris මොඩල් රථේ Vitz එකෙන් පස්සේ Toyota Yaris එක තමයි දැන් අලුතෙන් එන්නේ මොඩල් එක. ඉතින් මේකේ පැවිදි මිල තමයි රුපියල් ලක්ෂ 110ක් වගේ. දැන් වෙද්දි ලක්ෂ 95කට වගේ අපිට සේල් වල බලා ගන්න පුළුවන්. මේකත් ලක්ෂ 15කින් විතර අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධම බජට් වාහනයකට තිබ්බේ WagonR එක. නමුත් මේ WagonR එකක් දැන් බජට් වාහනයක් නෙවෙයි. කෝටිපතියන්ගේ වාහනයක් වෙලා තිබෙන්නේ. ඉතින් පැවිදි මිල තමයි ජපන් WagonR Suzuki WagonR FX එක 2024 ලක්ෂ 85කට ගන්න පුළුවන් වුණා. නමුත් දැන් වෙද්දි ලක්ෂ 80කට වගේ ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධම SUV එක තමයි Honda Vezel එක. මේ Honda Vezel 2025 Z grade එකක් ලක්ෂ 195ක් සමහර ඒවා ලක්ෂ 200ටත් උඩ විකුණුණා. නමුත් දැන් වෙද්දී අපිට ලක්ෂ 180කට වගේ බලා ගන්න පුළුවන්. සමස්තයක් වශයෙන් බලද්දී ලක්ෂ 15ක් 20ක් සමහර සේල් එක බලද්දී 25ක් විතර අඩු වෙලා තිබෙනවා. ඒ වගේම තවත් කාරණාවක් තමයි මේ Honda Vezel එකේ ඩිමාන්ඩ් එක අඩු වීමට හේතුව BYD C-Line 6 එක වගේ වාහනයක් ගන්න පුළුවන් මේ Honda Vezel එකක් ගන්නට වඩා හොඳ ඔප්ෂන් තිබෙනවා. ඒ වගේම ලක්ෂ 200න් උඩ Honda Vezel එක ගන්නට වඩා ගොඩක් හොඳ ඔප්ෂන් තිබෙනවා. ඒක නිසා Honda Vezel එකක් ගන්නට වඩා මිනිස්සු වෙනත් වාහනයක් මිලදී ගැනීමේ ලොකු සම්භාවිතාවයක් තිබෙනවා. දැන් මාස 6ක වගේ කාලයක් එක්ක අපි සංසන්දනය කරලා බලද්දී අද වෙළඳ පොලේ ලක්ෂ 15ක් 20ක් අඩු වෙලා තිබෙනවා මේ Honda Vezel එක. තවත් ලක්ෂ 5ක් 10ක් අඩු වුණොත් මිනිස්සුන්ට ගෙවන ගානට වටිනා වාහනයකේ Honda Vezel එකක් නැත්තම් පහුගිය ටිකේ මේ වගේ වාහනයක් විකුණන්නේ අධික මිල ගණන් වලට. ඇත්තටම ගෙවන ගානට වටිනා වාහනයක් නෙවෙයි ඒක. ඒක නිසාම තමයි BYD වාහන වලට ගොඩක් මිනිස්සු ගියේ. ඉස්සර WagonR ප්‍රසිද්ධ වුණාට අලුත් වාහන ආනයනයේ මේ පෙබරවාරි ආරම්භ කිරීමත් එක්ක ලංකාවේ ප්‍රසිද්ධ වුණේ Daihatsu TAF G එකයි. ඉතින් මේක මුලින්ම විකුණුනේ ලක්ෂ 95කට වගේ. නමුත් දැන් ඉතින් ලක්ෂ 85කට සමහර තැන්වල මම දැක්ක ලක්ෂ 83කට පවා විකුණන්න දාලා තිබෙනවා. මේකේ moon roof එකක් තිබෙනවා. ඉතින් ඒක ගොඩක්ම ප්‍රසිද්ධයි. ඒ වගේම නවීන පන්නේ සියලු තාක්ෂණික උපාංග වලින් සමන්විත වාහනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Daihatsu TAF G එක වගේම පෙනුමක් තිබෙන නමුත් ඊට වඩා ටිකක් උස වාහනයක් තමයි Suzuki Hustler එක කියන්නේ. මේ Hustler එකත් ලක්ෂ 85ත් 90ත් අතර මුදලට මේ දවස්වල විකිනෙනවා. මේ ටැක්ස් එකට එකඟ වෙන්න පුළුවන්. දැනට ආය කරන මේ 200ක ටැක්ස් එක මම විශ්වාස කරනවා යම් කාල පරාසයක් ගියාට පස්සේ ඒක සමහරට ලබන අවුරුද්ද අග වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට යම් ලිහිල්කරණයකට භාජනය වෙයි. එම අඩු කරොත් දැනට මාකට් එකේ මොකද වෙන්නේ? මාත් එක තමයි අහන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් ලීසින් ගත්ත කට්ටියට, ඒතකොට ලීසින් දීපු කට්ටියට, බැංකින් සිස්ටම් එකට වාහන මිල අඩු වුණාද නැද්ද කියලා හොඳටම හොයන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි මේ Suzuki Alto මිල ගණන් ඔයාලා බලන්න. Suzuki Alto මගේම වීඩියෝ එකක් කරලා දැන් මාස එකමාරකට කලින් මම කිව්වේ ලක්ෂ 40 41කට විකිනවා කියලා. නමුත් දැන් වෙද්දි ලක්ෂ 35ට Suzuki Alto 2015 අපිට හොයාගන්න පුළුවන්. ලක්ෂ 38න් අඩු මුදල මේ 36යි 38යි සමහර කට්ටිය 40ට විකුණනවා. නමුත් ඒවා කවුරුත් ගන්නෙ නැහැ. මේ 36
36 ගොඩක් ඒවා 36 සමහරව 35කට වගේ අපිට හොයාගන්න පුළුවන්. මේ රියසේවන ඉක්මන්න එකේවත් දාන්නවත් තේරෙන්නේ නැති සමහර මිනිස්සු ඉන්නවා. එයාලගේ තව මීට වඩා ලක්ෂ දෙකක් විතර අඩු මුදලට ගන්න පුළුවන්. ඔය සේල් වල තියෙන වාහන ගොඩක් හැමෝම බලනවනේ. සේල් වල කට්ටියට කොහොමත් විකුණ ගන්න පුළුවන්. සමහරට බෝකස් වල ගොඩක් එකතු වෙද්දි එතරම් 50000 වගේ තියාගෙන වැඩි මුදලට කොහොම හරි විකුණනවා. කාගේ හරි ඇඟේ ගහන්න පුළුවන් ඒ කට්ටියට. ඔබට වාහනයක් මිලදී ගැනීමේදී ඔබට බලන්න පුළුවන් වාහන විකුණන මිල ගණන් ikman.lk කියන වෙබ්සයිට් එකෙන්. ඒ වගේම තමයි රියසෙවන කියලා තව වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේම Facebook එකේ මාකට් ප්ලේස් වගේම Facebook එකේ උදාහරණයකට ඔබ බලන්න ඇල්ටෝ වාහනයක් නම් ඇල්ටෝ ගෲප් තියෙනවා. ප්‍රීමියම් එකක් නම් ප්‍රීමියම් ගෲප් තියෙනවා. ප්‍රාඩෝ නම් ප්‍රාඩෝ ගෲප් තියෙනවා. මේ ගෲප් වල ගොඩක් ප්‍රසිද්ධ නැති අර විකුණන දාලා නැති සමහරට අයිඩියා එකක් තියෙනවා විකුණන කෙනෙක් ඒ වගේ කට්ටිය දාලා දෙන ෆෝන් නම්බර්ස් කතා කරන්න කියලා. සමහරට එයාලා ෆොටෝස් දාන්න කැමතිත් නෑ. අර ජෙනුයින් විදියට විකුණන කට්ටිය ඉන්නවා. ඒ වගේ කට්ටියක කන්ටැක්ට් කරගන්න පුළුවන් වාට ගෲප් එකට ජොයින් වුණොත්. ඉතින් ikman.lk වෙබ්සයිට් එකේ විවිධ ගණන් වලට වාහන විකුණන දාලා තියෙනවා. මෙතන Daihatsu Taft එකක් 87කට විකුණන දාලා තියෙනවා. කාර් විතරක් නෙමෙයි 3 wheel උත් විකුණන දාලා තිනවා බයික් උත් විකුණන දාලා තිබෙනවා. ඉතින් මේ වගේ විවිධ මිල ගණන් ඔබට බලා ගන්න පුළුවන්. දැන් මාස 2-3කට කලින් විකුණපු prices නෙමෙයි දැන් වෙද්දි ටිකක් අඩු වෙලා තිබෙනවා. ඒක ඔබටද බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ හිතන්න මේ වැගන්නාර එක 85,000ක් විතර වෙනවා. ඔබ ලීස් එකක් දානවා නම් සමහර වෙලාවට ඔබේ අතේ තියෙන්න පුළුවන් 30,000ක් 40,000ක්. ගොඩක් කට්ටිය 50,000ක් 60ක් විතරම ලීස් එකක් දානවා මේ වගේ වාහනයකට අතේ 20,000ක් 30,000ක් තියාගෙන. ඉතින් උදාහරණයකට ඔබ හිතන්න 80,000ක් විතර ලීස් එකක් දානවා කියලා වාහනයක් ගන්න. ඉතින් මම ඔබට කැල්කියුලේට් කරලාම පෙන්නනවා. ඔබ 85,000ක ලීස් එකක් දාන්න ඉන්නවනම් ඔබ ගන්න 85,000යි අවුරුදු 5කට ගන්න ඕනම් මේක. දැන් මේ දවස්වල 12%ක වගේ රේට්ස් තමයි හම්බෙන්නේ. ඔබට මාසෙකට ගෙවන්න වෙනවා 1.89යි 77ක්. ඒ කියන්නේ 1,89,077ක් ගෙවන්න වෙනවා ඔබට මාසිකෝ මේ 185,000ක් විතර ගත්තොත්. ඒ කියන්නේ සාමාන්‍ය 1.89ක් කියන්නේ 1.90කට වගේ ආසන්න මුදලක්. ඉතින් මේ වගේ බඩි කාර් එකක් ගන්න පුළුවන් වෙන්නේ මාසිකව 200,000කට වඩා දෙකක් නෙවෙයි 2,200,000කටත් වඩා ඉහළ ආදායමක් ලබන පුද්ගලයෙක්ට විතරයි. එහෙම කෙනෙක් අනිවාර්යෙන් ඉන්කම් ටැක්ස් එකක් ලොකු මුදලක් ගෙවන්න වෙන අවුරුද්දකට. ඉතින් ඒ වගේ කෙනෙක්ට තමයි මේ වගේ බඩි කාර් එකක් වුණත් ගන්න පුළුවන් වෙන්නේ. මම ඔබට හොඳම උදාහරණයක් පෙන්නනම් මෙතනදී මාසිකව 1,89,000 ගණන් තමයි ගෙවන්න වෙන්නේ. මේක අපි 60න් වැඩි කරාට පස්සේ මුළු මුදල අපිට පොලියත් එක්ක බලා ගන්න පුළුවන් අවුරුදු 5ක් අවසානයේදී. ඉතින් ඔබට බලා ගන්න පුළුවන් 113,44,668ක් මේක තමයි මුළු මුදල. අපි හැබැයි මේකෙන් ගන්නේ 85,000ක්නේ. මම මේකෙන් අඩු කරනවා 85,000ක්. එතකොට ඔබට බලා ගන්න පුළුවන් වෙනවා 28,44,668ක්. ඒ කියන්නේ සාමාන්‍ය 130කට විතර ආසන්න මුදලක් මුළු පොලිය විදිහට ගෙවන්න වෙනවා. 130ක්. 130ක් කියන්නේ එසේ මෙසේ මුදලක් නෙවෙයි. 185ට ගත්තේ වාහනේ 95යි 105යි 115කට වගේ ආසන්න මුදලක් එනවා අවුරුදු 5 ගෙවලා අවසන් කරාට පස්සේ. හැබැයි ඔබ හිතන්න ඔබ මේ දවස්වල 185ක් දීලා ගත්තේ වාහනේ තව අවුරුදු 5කට පස්සේ මේක බ්‍රෑන්ඩ් නිව්ම ගන්න පුළුවන් 165කට විතර. 120කටත් වඩා තව අඩු වෙන්නත් පුළුවන්. එහෙම කරත් ඔබට 150ක් විතර ලොස්ට් එකක් වෙනවා මේ වාහනේ මිලදී ගත්තට පස්සේ. ඉතින් ඔබට තේරෙනවා 130ක් විතර වැඩි පොලියක් ගෙවන්න වෙනවා අවුරුදු 5කට පස්සේ. ඒ වගේම තමයි කාලෙන් කාලය යද්දී වාහනේ මිලත් අඩු වෙනවා. ඉතින් වාහනයක් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා කාලේ යන්න මේක ගෙවි යන කොටස් නිසා මිල අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේ වගේ ලෝන් එකක් දාලා නැත්නම් ලීස් එකක් දාලා ලොකු පොලියක් ගෙවාගෙන ගන්න එක ඇත්තටම වටිනවද නැද්ද කියලා හොඳට හිතලා බලලා මේ වගේ තීරණයක් ගන්න. ඉතින් මේ සම්බන්ධව ඔබගේ අදහස් කමෙන්ට් එකක් විදිහට පළ කරන්නත් අමතක කරන්න එපා.